අයිබෝන් කොහොමද ඔයගොල්ලන්ට? මර කලපොට නම් මේ දවස්වල වහිනවා. ඉතින් රැට කන්න යන්නේ කියලා තමයි ඉන්නේ. චෙංකලඩී එරවුර් අවට ඉන්න කෙනෙක් නම් වෙජ් කෑම කන්න try කරන කෙනෙක් නම් කැමති කෙනෙක් නම් ඔයාට මම recommend කරන එකම place එකට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මේ place එකේ නම අමිරිතන් ට්‍රැඩිෂනල් ෆුඩ් සෙන්ටර්. මඩකලපුවේ ඉඳලා වෙලා ශ්‍රීලංකා රෝඩ් එකේ මේ place එකට තියෙන කිලෝමීටර් 15ක දුරක්. චෙංකලඩි හන්දිය පහුවෙලා මීටර් 500ක් 600ක් විතර ඉස්සරහට ඉද්දී ඔයාට මේ තැනට ළඟා වෙන්න පුළුවන්. ඔන්න මම අමිරිතන් එකට ආවා. මම මේක රෙගියුලර් කස්ටමර් කෙනෙක්. අපි ගිහින් බලමු අද රැයට කන්න මොනවද තියෙන්නේ කියලා. Hi guys. හවස 6-7 අතර කාලේ මෙතන පොඩ්ඩක් කාර්යබහුලයි. ඉතින් මගේ වාරය එනකම් මට අලුත් යාළුවෙක් හම්බුණා. You bought 16, no? When did you buy this one? I got from my brother from Australia. Australia. Okay then. Nice to meet you. Nice to meet you. Okay. ජීවිතයේ විවිධ කාලවලදී විවිධ අවස්ථාවලදී අපිට සොඳුරුතම මිනිසුන් හමු වෙනවා. ඉතින් මේ අංකල් අපේ කැම්පස් එකට යාපදව පිහිටි හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයක ආරක්ෂක නිලධාරියෙක් විදියට සේවය කරන කෙනෙක්. අක්කා එන්න සාපාඩු ඉරිකි. പെട്ടി ഇടിയപ്പം പൂരി ഇല്ലയാ ഇരിക്കി 5 ഇടിയപ്പം and 1 പൂരി. ඉතින් දැනටමත් දන්නවා ඔයගොල්ලෝ අද රැට මොනවද කන්න තියෙන්නේ කියලා. ඉන්දියාප්ප, පිට්ටු, වඩේ, උළුතු වඩේ, තෝසේ, పూరి මේ හැම දෙයක්ම මෙතන ඔයාට මේ වෙලාවෙම හදලා ඉවර වෙලා ගන්න පුළුවන්. ඉතින් වඩා විශේෂ දේ තමයි මේගොල්ලෝ මේ වෙලාවම තමයි මේ දේවල් හැම එකක්ම හදලා ඉවර වෙලා ඔයගොල්ලන්ට දෙන්නේ. එංග that තංගච්චි campus You guys are going to Richmond? எனக்கு பசி அக்கா. අම්මා හැසිරි මම මේගොල්ලෝ වෙච් කරන්න යන්නේ. ඔයගොල්ලෝ කාලා නෑ මෙතන. ගිහිල්ලා කනවද? නාගෙනම. අද නම් වැස්ස නෑ නෝ. වහී වගේනේ. ගත්ත ෆෝන් එකක් මොනවද? ඔව් මේ සල්ලි ගානේ නේ ඔය. නන්රි සල්ලි ඉල්ලේ අයියා. ඉතින් ඒ මගේ බෝඩින් මේට්ස්ලා ඒගොල්ලොත් කෑම ගන්න මෙතනින්. ඉතින් මේ ඉන්දියාප්ප පහටයි పూరి එකටයි උනේ රුපියල් 150ක මුදලක්. බජටඩ් විදියට වෙජ් කන්න කැමති වාටයි මම මේ කියන්නේ. මඩ කලපුව ආවොත් අනිවාර්යයෙන්ම මේ තැනින් කෑම try කරලා බලන්න. Okay, point to guys. විශේෂම දේ තමයි නැවුම කෑම තමයි මෙතන තියෙන්නේ. මොකද මේගොල්ලෝ මේ වෙලාවෙම කෑම හදලා දෙන නිසා. ඉතින් කාලි වෙරලා එළියට බහිද්දි බහිනවා. මොනා කරන්න දෙයක් නැත් එපැයි. ඉතින් තවත් දවසක හමු වෙමු. කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට විවෘතයි. බොහොම ස්තුතියි.